සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් හැම දෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. හරි ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න එකතු වෙලා තියෙන්නේ හරියටම ප්‍රතිඵල නිකුත් කරන දවස මොකද්ද කියන එක. ඉතින් මේ වෙනකොට සාමාන්‍යයෙන් අපිට සිරස මාධ්‍ය ජාලයෙන් කිව්වා 15 වෙනිදා එනවා කියලා. ඒ ආවෙත් නැහැ. ඊට පස්සේ දවස් 2ක් විතර යනකොට හරියටම කිව්වා සතියක් විතර ප්‍රතිඵල කල් යනවා කියන එක. අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ඇයි මෙහෙම කල් යන්නේ, මොකද්ද මේකට හේතුව, ප්‍රතිඵල එන්නේ කවදද, මේ සතිය ඇතුළත එනවද, ඒ වගේම කඩේම් ලකුණු ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කඩේම් ලකුණු මොක වුණත් දැන් මේ වෙනකොට පේපර්ස් බලලා ඉවරයි ඇත්තටම. ඒ කියන්නේ දැන් ඒගොල්ලන් රිසල්ට් ඇඩ් කරන එක තමයි කරන්නේ මේ වෙබ්සයිට් එකට. ඉතින් අන්න ඒවා හැම දෙයක් වෙනම අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඒ වගේම තවත් දෙයක් තමයි මගේම දැනුමක් ගන්න අවශ්‍ය නම් විතරක් මේ වීඩියෝ එකේ රැඳෙන්න. මොකද ඔය හැම එකම ඇවිල්ලා වීඩියෝ එක අන්තිමට බලලා දානවා. ඉතින් මාව විශ්වාස කරලා මේ channel එකේ රැඳිලා ඉන්න කට්ටිය වෙනුවෙන් වගේම තොරතුරක් දැනගන්න කැමති කට්ටියට විතරයි මේ channel එකේ වීඩියෝ බලන්න පුළුවන්. අනිත් කට්ටිය ගියර කමක් නැහැ. මොකද මේ වීඩියෝ එකට මම බලෙන් එයාව ඇදලා ගත්තේ නැහැ කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. හරි. එහෙනම් අපි අද මේ වීඩියෝ එක ආරම්භ කරමු. කවදාරි අපිට ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙනවනේ. ඒ කියන්නේ හැමදාම එන්නේ නැතුව තියන්නේ නැහනේ. ඉතින් අන්න ඒ විදිහට ප්‍රතිඵල આવොත් ඔයා කොහොමද දැනගන්නේ? ඉතින් මේකත් ඔයාලට කැමති නම් විතරයි කරන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ බලෙන් කරන්න කියන එකක් නෙවෙයි. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙනවා channel දෙකක්. ඉතින් අන්න ඒ දෙක subscribe කරලා තියාගන්න. මොකද අන්න එතකොට ඔයාලට ගානට වාගේ ෆෝන් එක notification දෙකක් එනවා. ඒ කියන්නේ community post දෙකක් දානවා අපි channel දෙකේම result ආපු ගම. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට එතනදී notification දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන කියලා. ඒ වගේම අපි WhatsApp channel එකක් හදලා තියෙනවා. අන්න ඒකටත් අපි දානවා post එක මෙන්න මේ විදිහට ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන කියලා. ඉතින් අන්න ඒ විදිහට post එකක් හරියටම ආවට notification තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. අපේ channel එක subscribe කරලා අන්න ඒ විදිහට WhatsApp channel එකටත් එකතු වෙලා හිටියොත් ඉතින් ඔයාලට ඒක කැමති නම් විතරයි. කැමති කට්ටිය අනිවාර්යෙන් කරගන්න. අකමැති කට්ටිය වීඩියෝ එක අයින් වෙලා ගියත් අවස්ථාවක් නැහැ. ඉතින් කමක් නැහැ. හරි. ඉතින් අපි දැන් තොරතුරු ටික හරියටම කතා කරමු. ඉතින් ඇත්තරම මොකද්ද මෙන්න මේ විදිහට මෙන්න මේ ප්‍රතිඵල කල් යන්න හේතුව. ඉතින් ඇත්තරම අපිට මේ වෙනකොට දැනගන්න පුළුවන් වෙලා තියෙන ප්‍රතිඵල කල් යන්න ප්‍රධානම හේතුව මෙන්න මේ විදිහට අපේ ඒ කියන්නේ වෙබ්සයිට් එක donets.lk එකෙන් අපිට රිසල්ට් බලන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකට රිසල්ට් දානකොට පොඩි ප්‍රශ්න වගේක් ඇවිල්ලා තියෙනවලු. ඉතින් ඒ කියන්නේ මේ වෙනකොට රිසල්ට් හරියටම පෙළ ගස්සන ගමන් තමයි තියෙන්නේ. අන්න ඒකේ ආපු පොඩි ප්‍රශ්නයක් නිසා තමයි මෙන්න විදිහට කල්ලාරලා කියලා තියෙන මෙන්න අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක තමයි ප්‍රධානම හේතුව කියලා කියන්නේ. ඉතින් ඒ වගේම සිරස මාධ්‍ය ජාලයෙන් 15 වෙනිදා ප්‍රතිඵල නිකුත් කරනවා කියලා වීඩියෝ එකක් නෙමෙයි පෝස්ට් එකක් දාලා තිබ්බා. ඒ විදිහට අමාත්‍යාංශයෙන් කිව්වා කියලා. ඉතින් ඇත්තටම ඒක ඇත්තක් වෙන්න ඇති. මොකද මොකක් හරි පොඩි ගැටලුවක් හින්දා වෙන්නේ තව ටිකක් සතියක් කල් යන්න ඇත්තේ. මේක ඇත්තටම මුලින් ඉඳලා මේගොල්ලන් ලොකු ප්‍රශ්නයක් කරගෙන ඇති. මොකද නැත්තම් මාස 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම රිසල්ට් එන්න ඕනේ. නමුත් මේ වෙනකොට මාස 4කටත් වැඩිය සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙනවා. ඉතින් තවත් දෙයක් තමයි මෙන්න මේ විදිහට මේක ඇදලා අන්තිමේට මේ මාසේ පොසොන් මාසෙට, ඒ කියන්නේ පොසොන් දවසටම ලං වුණා. අනිවාර්යෙන් මේ මාසය ඇතුළත ප්‍රතිඵල එන්නේ නැහැ කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මොකද ඒ විදිහට ගොඩක්ම මොකක් හරි පොව එකට ලං වුණා රිසල්ට් එන්නේ නැහැ ඒ වගේ විදිහට. ඉතින් අන්න එහෙම ගොඩාක් ලඟ වුණොත් අනිවාර්යෙන් ප්‍රතිඵල එන්නේ නැහැ. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා මෙන්න විදිහට 15 වෙනිදාන් ආරම්භ වෙන සතියේදී ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. ඉතින් ඒ වගේම කඩේම් ලකුණු පිළිබඳව කතා කරනවා නම් මම ඇත්තටම ගොඩක් හොඳ විස්තරයක් කරලා වීඩියෝ එකක් දාලා තියෙනවා කඩේම් ලකුණු පිළිබඳව. ඔයාලට description එකේ අන්නේ වීඩියෝ එක උඩින්ම ඇති ඒ link එක. ඒ link එක click කරලා ගිහලා ඔයාලට පුළුවන් කඩේම් ලකුණු පිළිබඳව මොනවාම හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අන්නේ විදිහට ඒක සම්පූර්ණයෙන්ම ගිහලා දැනගෙන කිසිම ප්‍රශ්න නැතුව ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක ප්‍රධාන වශයෙන් මතක් කරගන්න ඕනේ. ප්‍රතිඵල එනවා කියලා අපිට හරියටම මෙන්න මේ දිනයක් කියන්න බෑ. මොකද සිරස මාධ්‍ය ජාලයෙන් කිව්ව එක පවා දැනටමත් වැරදිලා අවසන්. ඉතින් අන්න ඒක ඔයාලට ඉස්සෙල්ලා මතක් කරගන්න ඕනේ. හරි. අපි මෙන්න මේ ටික තමයි විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්න තියෙන. කඩේම් ලකුණු මම කලින් කිව්වත් වගේ පොඩි විස්තරයක් මේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් ඇත්තටම කඩේම් ලකුණු ගත්තොත් ඇත්තටම හරියටම S1 35න් සාමාන්‍ය විදිහට S1 35න් C1 55න් ඒ වගේම B1 65න් වගේම A1 75න් තමයි සාමාන්‍ය කඩේම් ලකුණු. ඉතින් ඒක ඔයාලට අවශ්‍ය නම් දැනගන්න අර වීඩියෝ කියලා කිසිම ප්‍රශ්න නැතුව බලන්න පුළුවන්. කලින් කිව්වත් වගේම අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඒක ඔයාලට කැමති නම් විතරයි. ඒ වගේම WhatsApp channel එකට join වෙලා ඉන්න. ඒකටත් මේකෙන් ගොඩක් update වැටෙනවා. ඉතින් ඒ වගේම තමයි ඊට පස්සේ මම videos කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර අපේ WhatsApp channel එක වගේම community post හරහා උගන්න videos නෙමෙයි. post දාලා ඕගොල්ලෝ දැනුවත් කරන බලාපොරොත්තු වෙනවා. මොකද දැන් ගොඩ දෙනෙක් කැමති නැහැ videos දාලා ඒගොල්ලන් කාලේ නාස්ති කරනවට. ඒකට මම එක ඒ කියන්නේ සාධාරණයි. ඒක ඇත්තටම මිනිස්සුන්ගේ කාලේ නාස්ති කරන අවස්ථාවක් නැහැ. ඒකට මම සාධාරණයි කියලා කියනවා. නමුත් අනවශ්‍ය විදිහට බැනලා දාන්න එපා වීඩියෝස් වලින්. තව කට්ටිය දාලා තියෙනවා මොකද ওই වීඩියෝ දහම වීඩියෝ දාලා හම්බ කරන් කන්නේ කියලා. ඉතින් ඇත්තටම ඕගලන්ගේ වීඩියෝ එකකට සාමාන්‍ය views 40000කටම රුපියල් 600ක් විතර තමයි අපිට ගෙවන්නේ. ඉතින් ඒ වගේ අඩු ගාණක් ඒකෙන් නෙමෙයි කාලේ ඉන්නේ. ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් මෙහෙම කියන්නේ ඇත්තටම අනවශ්‍ය විදිහට වීඩියෝස් වල බැනලා දාන හින්දා ඒ වගේම තවත් එකක් දාලා තිබ්බා channel එක නැති කරනවා කියලා සම්පූර්ණයෙන්. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නැති කරලා පෙන්නන්න කියලා තමයි ඉස්සලම කියන්න තියෙන්නේ. හැමෝටම නෙමෙයි මම මේ කියන්නේ. අදාළ
කට්ටියක් ඉන්නේ ටික දෙනයි අනිත් කට්ටිය පට්ට සපෝට් එකක් දෙනවා ඒකවලටත් අනිවාර්යෙන්ම thank you කියන්න ඕනේ මොකද channel එකේ එදා ඉඳන්ම සුපිරිම සපෝට් එකක් දීලා ඉන්න set එකක් ඉන්නවා ඔය ටික දෙනෙක් ඉන්නවා පිස්සු කෙල්ල අන්න උන්ට තමයි මේක මම කියන්නේ ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ හරි ඉතින් එන අපි තවත් මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් හම්බෙමු එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්